අසිත් මියුසික් ඇකඩමි YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. තවත් අලුත් එක වීඩියෝ එකට. වැදගත් කාරණාවක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔයාලා දැන් මේ වෙනකොටත් දන්නවා මොකද්ද මේ කාරණාව කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි AdSense එකේ ඔයාලගේ verify කරන address verify කරන pin එක ලංකාවට එන්නේ නැද්ද දැන්? නෑ එනවා. හරිද? පින් එක ලංකාවට එනවා. ඒක Google එකේවත් YouTube එකේ ඒක AdSense එකේවත් ප්‍රශ්නයක් නෙමෙයි. ලංකාවට එනවා. ලෝකේ හැම රටකටම යනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපිට ලංකාවට post එක එන්නේ post office එක හරහානේ. post office එක හරහා එනකොට එයාලගේ නිල web අඩවිය කියලා තියෙනවා. මේ වෙනකොට ලෝකේ තියෙන යුද්ධ මේකත් එක්ක එයාලගේ ෆ්ලයිට් ගොඩක් දුරට ඩිලේ වෙලා තියෙනවා, කැන්සල් වෙලා තියෙනවා. ඒක නිසා එයාලගේ ඒ තියෙන පාර්සල් ඔක්කොම ඒ රටවල වල හිර වෙලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ ලංකාවට එන්න ලොකු කාලයක් යයි කියලා. හරියටම දවසක් කියලා නෑ මේ දවසේ එනවා කියලා. ගොඩක් අය එක එක මත කියලා තියෙනවා මෙහෙම අය දැන් ලංකාවට එන්නේ නෑ, වෙන විදියක් බලන්න ඕන, දැන් YouTube කරන්න බෑ, verify කරගන්න බෑ මෙහෙම කියනවා. මෙහෙමයි verify කරන්න බැරි නෑ, පුළුවන්. ඔයාලා දෙතුන් පාරක් කොහොම try කළා Google එකට message එකක් දාලා AdSense එක contact කරගෙන ඒ through ඔයාලට පුළුවන් මම මෙහෙම කියලා ප්‍රශ්නේ කිව්වන් පස්සේ එයාලා අපිට option දෙනවා. ඒ කියන්නේ ID verification එකක්, selfie verification එකක්, ඒ වගේ දෙයක් දීලා ගොඩ දාගන්න පුළුවන්. හැබැයි අරක වැරදි මතයක්. මොකද ලංකාවට එන්නේ නැත්තේ නැහැ AdSense letter එක. එනවා කවදම හරි එනවා. මොකද ඔයා පින් 7ක් 8ක් සමහර මන් දැක පින් 10ක් විතර දාලා තියෙනවා. ඒ 10ම වාට එනවා. අනිත් කාරණාව තමයි ඔයා දැන් පළවෙනි වතාව පින් එක දෙනවා නම් දැන් ඒ පින් එක ආවනේ කළා ආයෙත් ආ පින් එකක් දෙනවනේ. ඒ දෙවෙනි පින් එක එන්නේ වෙන එකක් නෙමෙයි. ඔයා කලින් දීපු එකේම ඩුප්ලිකේට් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ ඒකම තමයි රිපීට් එකම කෝඩ් එක තමයි රිපීට් වෙවි එන්නේ. මොකද ඒ කෝඩ් එක විතරයි ලෝකෙම ඔයාට විතරයි ඒ කෝඩ් එක දෙන්නේ. හරිද? දැන් ඔයා හිතන්න එපා දැන් පළවෙනි එක දුන්න ආවේ නැහැ. දෙවෙනි එක දුන්න ආවේ නැහැ. ඔහොම පහක් හයක් දුන්න කියන්නකෝ. කවදම හරි ලෙටර් එකක් ආව කියන්නකෝ. ආවෙන් පස්සේ ඔයා කල්පනා කරයි මම මේ කීවෙනි පාර දුන්න ලෙටර් එකද දන්නේ නැහැ. එතකොට දැන් ඔයා හිතන්නකෝ ඒ ආවේ පළවෙනි පාර දීපු එක නම් ඔයා මේකට 10 වතාවක් දීලා දෙනවා 10 වතාවෙන ලෙටර් එක එනකන් ඔයා බලන් ඉන්න. එහෙම ඕනේ නැහැ. මොකද එකම කෝඩ් එක තමයි එකම පින් එක තමයි අර 10 වතාවෙම ඔයාට එවන්නේ. හරිද? ඒක නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට මොනවා හරි ලෙටර් එක හම්බුනොත් ඔයාට එහෙම දෙන්න පුළුවන් ඒ පින් කෝඩ් එක. එහෙම නැත්නම් ගොඩ කාලයක් එහෙම ඉන්න වෙනව නම් ඔයාට පුළුවන් AdSense එක contact කරගෙන එයාලා හරහා ID verification එකක් කරලා ටික කාලයක් යනවා ඒකට. එහෙම කොට දාගන්නත් පුළුවන්. මට මේ කියන්න ඕනේ අර ලොකු වැරදි මත ටිකක් මේ වෙනකොට යන්න පටන් ගන්න තිබ්බා මෙහෙමයි දැන් එන්නේ නැහැ AdSense එකට ලංකාවට එන්නේ නැහැ එහෙම කියලා. එන්නේ නැත්te නෑ එනවා. ඔයාලට මේ SL post එකේ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද එයාලගේ ඔය දැන් ඇමරිකාව ඔය එක රටවල් එක්ක තියෙන යුද්ධෙත් එක්ක තමයි මේ ෆ්ලයිට් ඩිලේ වෙලා තියෙන්නේ. දැන් කොහොමද අපේ වුණත් ඉම්පෝට් එක්ස්පෝට් දේවල් කරද්දී ඒ ෆ්ලයිට් උනත් ගොඩක් ඩිලේ වෙලා කුරියර් සර්විස් ඩිලේ වෙලා හැමෝම තියෙනවා. දැන් සමහර කුරියර් සර්විස් තුනක් දැන් UPS වගේ දේවල් තියෙනවා නම් එයාලා ඔප්ෂන් කරනවා. ඔප්ෂන් වලින් වෙන කොහොම හරි කරලා පුළුවන් තරම් ඉක්මනට දැන් මේක ගවර්න්මන්ට් එකක් නිසා ඒකේ අර ෂෙඩියුල් එකක් තියෙනවා. මේක රෙගුලේෂන් තියෙනවා. ඒ අනුව තමයි කටයුතු කරන්න වෙලා තියෙන්නේ. ඒක නිසා අර ප්‍රයිවට් සෙක්ටර් එකකින් දැන් සමහර අය අහලා තිබ්බා දැන් මේක අපිට කුරියර් සර්විස් එකකින් ඉල්ල ගන්න බැරිද? මේවේ ට්‍රැකින් ඩීටේල්ස් අපිට ගන්න බැරිද? ඒක SL post එකකින් එනකොට ට්‍රැකින් ඩීටේල්ස් අපිට ගන්න බෑ. අනිත් එක එයාලා කියලා තියෙනවා එයාලගේ SL post එකකින් ගෙනියන්නේ ලියුම් විතරයි. ඒ කියන්නේ ડોකියුමන්ට් විතරයි. වෙන මොකුත් මේ කරන්නේ නැහැ. ඒක නිසා post office එකේ පළවෙනි දේ තමයි ඔයා post office එකේ check කරන්න ඇවිල්ලාද නැද්ද කියලා. සමහරවිට එහෙම hold වෙලා තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙතුන් පාරක් හතර පාරක් පස් පාරක් වගේ මේ කරලා තියෙනවා නම් Google contact කරගන්න. යාලට මේල් එකක් දාලා කියන්න මෙහෙම විස්තරය කියලා. මොකද යාලා දැනුවත් මේ වෙද්දි මේ ලංකාවට එන්නේ නැහැ කියලා. එතකොට ඔයාට ඒ දේ මේ කරගන්න පුළුවන්. හැබැයි ලංකාවට එන්නේ නැත්තේ නැහැ. ඒ AdSense එකෙන් එවනවා අපිට පින් ලෙටර් එක. අර ප්‍රශ්න නිසා තමයි හෝල්ඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මට කියන්න ඕන කාරණාව තියෙන්නේ. මම හිතනවා අද වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. තව ගැන හොයන යාළුවෝ ඉන්නම් ඒ යාළුවට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මතකතුව ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්නත් එපා. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනටම අපි හම්බ වෙමු.